ඊළඟට දැන් අපි අනිත් හදන්න යන ඊළඟ පොහොර තමයි ඒක තමයි ලංකාවේ වඩාත්ම සාරවත් පොහොර. ඔය ඉවත් කරන්න මාළු කපලා අයින් කරන ඒ වටිකාර මම ඊයේ කිව්වා ඒක. විශේෂයෙන්ම මාළු වර්ග කීපයක් තියෙනවා. අලගුඩුව වෙන්න පුළුවන්, බලයා වෙන්න පුළුවන්, කෙලවල්ලා වෙන්න පුළුවන්. ඒ වගේ මාළු වර්ගවල අපිට ගන්න තියෙන ශක්තිය අපේ ශරීරයට ලැබෙන ශක්තියම අපි පරිවර්තනය කරනවා මේ බැරල් එකට දාලා. උදාහරණයක් හැටියට ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි ඔය කියපු මාළු වල ඒ ප්‍රෝටීන් ටික අපි ඇමයිනෝ ඇසිඩ් බවට පත් කරලා ඒක නයිට්‍රජන් බවට පරිවර්තන. එතකොට නයිට්‍රජන් වැඩිම පොහොර තමයි මේ මාළු දියරව. සාමාන්‍යයෙන් කියනවා මේක නයිට්‍රජන් 6%කට 5කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා කියලා හරි විදියට හදාගන්න. තැලිච්ච මාළු වලින් කිලෝ 10ක් විතර අරගෙන ඇවිල්ලා පොහොර ටිකක් හදලා මේ වැඩේ කරා. මතක තියාගන්න අර කියපු නයිට්‍රජන් විතරක් නෙමෙයි. මේකේ තියෙනවා කැල්සියම්. මේ ඇට දිය වෙනවා මේකේ තියෙනකොට. දැන් ඔය එක බැරල් එකක් හදාගත්තාම එක සැරයකට රුපියල් 5000කට වඩා ඉතිරි වෙනවා. දියර පොහොර අංක 4. මාළු දියර පොහොර. වතුර ලීටර් 100යි. හාල් කුඩු කිලෝ 2යි. රොක් ෆොස්ෆේට් කිලෝ 2යි. හුණු කිලෝ 1යි. පොල් පිටි අලු කිලෝ 2යි. ගොම කිලෝ 5කුත් මේකට දානවා නම් හොඳයි. අත්‍යවශ්‍ය නැහැ. හොඳයි. මේකේ නයිට්‍රජන් ප්‍රමාණය තවත් ඉහළ යනවා. මාළු කිලෝ 5ක් කොහොමද ඕක දාන්න එක දාන්න. ගන්න මේක දාන්න අරකට. අප මෙම මාළු දියර සාදා ගැනීමේදී එහි ගුණාත්මක භාවය වැඩි කර ගැනීම සඳහා ගව මූත්‍ර සහ ගොමද එක් කර ගන්නා අතර රනිල කුලේ ශාකවල පත්‍ර එයට එක් කර ගැනීමෙන් ඉහතකී නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කර ගැනීමේ හැකියාවක් ඇත. එලෙස එයට අනෙකුත් ද්‍රව්‍ය එකතු කිරීමෙන් ප්‍රතිඵල තවදුරටත් ළඟා කරගත හැක. ඒවායින් සිදුවන්නේ ශුද්‍ර ජීවීන් සඳහා ආහාරමය ද්‍රව්‍ය ලබා දීමයි. ඒ මගින් පැසවීමේ ක්‍රියාවලිය ශක්තිමත් වන අතර අපට අවශ්‍ය ලෙස එම ශුද්‍ර ජීවීන් විසින් ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල බවට ඒවා පරිවර්තනය කර ද්‍රව නයිට්‍රජන් තත්වයට වර්ධනය කර දෙයි. ඔයාට ලේසිම විදිය තමයි මේක උස්සලා බැලුවාම අර තියෙන මාළු කටු ඔක්කොම දිය වෙලා තියෙනවා. දවස් 21 යනකොට මේවත් සාමාන්‍ය වැඩේ හරියට ගියා නම් ගව මුත්‍ර හරියට වැටුණා නම් ඔය කටු හොයාගන්නත් නෑ දවස් 21. මේක තමයි ඊටාම හොඳ ඊටාම පොහොරවත් පොහොර ගතිය වැඩි ඔය හදපු වෙවෙන් හොඳ මේක. ප්‍රයෝජනෙට ගන්නෙ මෙහෙමයි. එතකොට දැන් මේක කීයක් කවලම් කරන්න පුළුවන්? එළවලු සහ කොළ වර්ග සඳහා එකට 15ක් ලෙසද අලභෝග සහ වෙනත් භෝග සඳහා එකට 12ක් ලෙසද තේ රබර් සහ වෙනත් පෙළ වර්ග සඳහා එකට 15ක් ලෙසද වී සඳහා එකට 10ක් ලෙසද පොල් පෙළ සඳහා එකට 12ක් ලෙසද තේ දළු කඩන අවස්ථාවේදී එකට 10ක් ලෙසද රබර් සහ පොල් වැඩුණු වගා සඳහා එකට 8ක් ලෙසද පළතුරු හා වෙනත් භෝග සඳහා එකට 10ක් ලෙසද යෙදිය යුතුයි.